අඹ ඇඹරැල්ල වගේ රසටම හදාගන්න පුළුවන් රසම රස ඇපල් මාළුවක් කොහොමද උයාගන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේක රසට හදාගන්නේ කියලා. මුලින්ම ඉතින් ඇපල් මාළුව හදන්න අපිට අවශ්‍ය කරන්නේ ඇපල්නේ. ඉතින් ඒ හින්දා මම මේකට ඇපල් ගෙඩි 3කින් තමයි හදන්නේ. ඇපල් ගෙඩි ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන මම මේ ටික කෑලි වලට කපා ගන්න තමයි යන්නේ. මුලින්ම මේ විදිහට ඇපල් ගෙඩිය මම 4ට කපා ගන්නවා. ඊට පස්සේ එක කෑල්ලක් අරගෙන ඒ ඇපල් ගෙඩිය මැද තියෙන ඇට සහ හයිය කොටස ඉවත් කරගෙන මේ විදිහට ලොකු කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ එක කෑල්ලක් අරගෙන මේ විදිහට චූටියට පිහියෙන් කපා ගන්න උඩ ටික කොටස විතරක්. එතකොට අපි අර එකතු කරගන්න 3-5 දේවල් හොඳට ඇතුළට උරා ගන්න නිසා. ඉතින් මේ කපන ඇපල් වලට හොඳට ලුණු කහ දාලා අත ගා ගන්න. එහෙම කරගන්න ගමන් අනිත් එක කපා ගන්න. මොකද නැත්තම් ඇපල් වල ඉක්මනට කහට පිපෙන නිසා. අනිත් වැදගත් දේ තමයි මේක උයනකොට මැටි වලඳක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට මේක තවත් රසට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට කපාගත්ත ඇපල් ගෙඩි 3 ලුණු කහ දාලා අත ගාගෙන තියෙන්නේ. ඊළඟට අපිට මේකට අවශ්‍ය කරන අනිත් දේවල් ටික එකතු කරගමු. ඔයාලට මේකට රතු ලුණු එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අද මට රතු ලුණු වැඩි තිබ්බේ නැහැ. ඒ නිසා මම බී ලුණුත් එක්ක එකතු කරා. ඊට පස්සේ අමු මිරිස් කරල් දෙකක්, සුදු ලුණු බික් 3-4ක් කපලා එකතු කරගන්න. ඊළඟට මම මේකට බෙදපු මිරිස් කුඩු වලින් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. එතකොට තමයි අපිට මේක ලස්සන කළු පාටට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම බෙදපු 3-5 වලින් මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඊළඟට මේ ඇපල් මාළුව තවත් රසවත් කරගන්න පුළුවන් උඹලකඩ තියෙනම් එකතු කරගන්න. උඹලකඩ තේ හැන්දක් විතර එකතු කරා. ඒත් එක්කම රම්පේ කරපිංචා අනිවාර්යෙන් එකතු කරගන්න. ඊළඟට ඔයාලට ගෙදර ගොරක තියෙනම් අනිවාර්යෙන් එකතු කරගන්න. හොඳ ඇඹුල් රසයක් එක්ක මේක රසට හදා ගන්න පුළුවන්. ගොරක මම මෙතෙන්දී පොඩි ඒවා 3ක් විතර එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. අපි එකතු කරගත්ත 3-5 මේ හැම කෑල්ලකම දැවටෙනකල්. ඊළඟට මේ එකතු කරගත්ත ඇපල් ටික වැහෙන තරමට මම පොල් කිරි එකතු කරගන්නවා. ඉතින් උකු පොල් කිරි එකතු කරගන්න. එතකොට තමයි මේක ගොඩක් රස වෙන්නේ. දැන් කිරි ටික එකතු කරලා ආපහු හොඳින් හැන්දෙන් කලවම් කරගෙන ලිප ඔන් කරගන්න. ඉතින් වැඩි ගින්දරේ තමයි අපි මේක හැඳි ගාමින් උයා ගන්න ඕන. මේ එකතු කරගත්ත කිරි ටික හරි අඩකට අඩු වෙනකල්. එතකොට විනාඩි 10ක විතර කාලයක් වැඩි ගින්දරේ ඔයාලට උයා ගන්න වෙනවා. ඉතින් මතක තියාගන්න මේ අතරතුර හැම වෙලේම මේක හොඳට හැඳි ගාමින් උයා ගන්න. ඉතින් අපි මේක මූඩියකින් වහන්නේ නැහැ. කිරි ටික නටනකොට හැම වෙලෙම හැන්දකින් කලවම් කරගන්න. ඒ අතරතුර ඔයාලගේ උයන අනිත් වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි මෙතන දාලා යන්න එපා. මතක ඇතුව විටින් විට හැඳි ගාමින් මේකේ එකතු කරගත්ත කිරි ටික බාගෙට අඩු වෙනකල් උයා ගන්න. දැන් මේ ගානට විතර අඩුනාට පස්සේ මම මේකට සීනි වලින් තේ හැඳි 2ක් විතර එකතු කරගත්තා. ඉතින් ඔයාලට ඇපල් වල ඇඹුල් ගතිය අනුව ඔයාලට පුළුවන් සීනි එකතු කරගන්න ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඉතින් ඇත්තටම මේ ඇපල් මාළුව ඔයාලා හදලා බලන්න. අපි ඇඹරල්ලා අඹ උයනකොට ඊවට පස්සේ එන රසම තමයි මේකෙන් එන්නේ. කිසිම වෙනසක් නැහැ. හරිම රසයි. ඉතින් ඔයාලට මීට වැඩිය හොද ටික හින්ද ගන්න ඕන නම් තව ටිකක් වැඩිපුර වෙලා කිරි ටික හිඳුනට පස්සේ සීනි එකතු කරගන්න. මොකද අපි සීනි එකතු කරගත්ත ගමන්ම ලිප ඕෆ් කරගන්න නිසා. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇපල් එක ඉදිලා ඉවරුණාට පස්සේ තියෙන්නේ. ඉතින් හරිම රසයි. මේකත් එක්ක අද මම කන්න ගෝවා උයලා කරවල තෙල් දාගත්තා. ඉතින් ඔයාලත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.